ඔබේ කුස අතගාමින් හොඳින් පිරිමදිමින් දරුවාට ඇසෙන සහ දැනෙනසේ මෙම සත්‍යක්‍රියාවට සවන් දෙන්න. බුදුගුණ අනන්තයි, බුදුගුණ අනන්තයි, බුදුගුණ අනන්තයි. බුදුගුණ බලයෙන් මාගේ කුස තුල ඉන්නා දරුවා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ආයුෂයෙන්, බලයෙන්, වර්ණයෙන්, ප්‍රඥාවෙන් වැඩේවා. ශ්‍රද්ධාවෙන්, ශීලයෙන් වැඩේවා. මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන්, ඉවසීමෙන් වැඩේවා. ගුණ නුවණින්, පිනෙන්, තේජසින් වැඩේවා. බෝසත් ගුණයෙන් පිරිපුන් වේවා. බුදු දහමට, ලෝ සතුනට හිතසුව සලසන ශ්‍රේෂ්ඨතම කල්යාණ මිතුරියක්ම වේවා. කළගුණ දන්නා, කළගුණ සලකන දෙමව්පියන්ට, වැඩිහිටියන්ට, පැවිදි උතුමන්ට සලකන කෘතවේදී කෙනෙක්ම වේවා. පස්පවෙන්, දස අකුසලයෙන්, පංච ආනන්තරීය පාප කර්මයෙන්, පාප මිත්‍ර ආශ්‍රයෙන් පැළකුණු කෙනෙක්ම වේවා. බුදු දහමට අනුව চিරාත් කාලයක් දිනේවා. සාමය ප්‍රිය කරන්නෙක්ම වේවා. රටට, ජාතියට, ආගමට හිත ඇති උතුම් මිනිරුවනක්ම වේවා. දෙලොවම ජයගෙන අමා මහ නිවන් මගට යොමු වූ බෝසත් දරුවෙකු ලෙසින් උතුම් සුබ මොහොතක මාගේ කුසයෙන් උපදීවා. මාගේ කුස තුල ඉන්නා දරුවා සේම අනෙකුත් උපදින සියලු දරුවෝද එසේ වාසනාවන්තයෝම වේවා. ආශිර්වාද සත්‍යක්‍රියාවට සෑම දිනකම ඔබේ අවධානය යොමු කරන්න. ඒ වගේම ඔබට නිදුක් නිරෝගී සියලු අංගපසංගයන්ගෙන් යුක්ත අංග සම්පූර්ණ දරුවෙකු බිහි කිරීමට හැකියාව, ශක්තිය, වාසනාව, ධෛර්යය ලැබේවා. සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.